Object oriented programming practical number 3 encapsulation මතක් කරගන්න තමයි මේ practical එක තියෙන්නේ. ඉතින් මෙතනදී මතක තියාගන්න private mode එකකින් private double කියන මේ variable එක private විදියට හදන්නේ. ඒ වගේම මෙතන public void deposit කියන function එකක් තියෙනවා. ඒ වගේම public void withdraw කියන එකක් තියෙනවා. ඊළඟට මෙතන condition එකක් check කරනවා. මෙතන else එක තියෙනවා. ඊට පස්සේ මෙතන get balance කියන function එක තියෙනවා. එකකින් value එකක් balance කියන value එක return වෙනවා. ඉතින් මේකදී තියෙන්නේ මේ account එකක් හදලා ඒ හදපු account එකට සල්ලි deposit කරනවා. ඊට පස්සේ ඒකෙන් අපි amount එකක් ගන්නවා. ඒ කියන්නේ withdraw එකක් ගන්නවා. දානවා රුපියල් 1000ක්. බලන්න මෙතනදී object එක හදාගෙන තියෙනවා මේ class එකට. ඒක පාවිච්චි කරලා ඒ හදපු object deposit කියන එක වැඩ කරනවා. ඒකට deposit කියන function එකට 1000ක් pass වුණාම මෙතන balance කියන එක update වෙනවා 1000ට. ඊළඟට මෙතනදී withdraw කියන එකෙදිත් 400ක් දාලා තියෙනවා 400 rupees. එතකොට withdraw කියන එකට ගිහින් 400 rupees ආවට පස්සේ අපේ balance amount එකේ balance එකෙන් අඩු වෙනවා. අඩු වෙලා ඒකේ අවසානයේ මෙතන condition එක check කරනවා අපි ළඟ තියෙන balance එක මේ අපි ගන්න හදන amount එකට වඩා අඩුද කියලා බලනවා. එහෙම අඩු නම් විතරයිනේ transaction එක. එහෙම නැත්නම් අපි කියනවා කෙලින්ම වාට සල්ලි නැහැ. bank account එකේ insufficient balance කියලා තියෙනවා. ඉතින් ඊට පස්සේ condition එක true නම් අපි කරන්නේ balance එක equal කරනවා. balance එක අඩු කිරීම amount එක කියලා update කරනවා. ඊට පස්සේ මෙතනදී system.out.println current balance කියලා get balance කියන එක තියෙනවා. එතකොට මෙතනින් අවසානයේ return වෙනවා. අපි මේ function එක call වෙනකොට balance එක. ඉතින් එතකොට මේ ගාන අඩු වෙලා තියෙන්නේ මේ private කියන variable එකේ balance කියන මේ memory location එකේ දැන් restore වෙලා තියෙන අගය එතනින් එළියට එනවා. ඊට පස්සේ account එකේ නැවත වාරයක් withdraw කරන්න යනවා තව රුපියල් 800ක්. එතකොට ඒ withdraw කරන්න යනවා. ඒ වෙලාවේදී මේ condition එක මෙතන false වෙනවා. balance එක අඩු නිසා ඊට පස්සේ අපිට insufficient balance කියන එක එනවා. right. ඒක තමයි encapsulation පිළිබඳ ඉගෙන ගන්න තියෙන practical එක. මේක practice කරන්න උන හොඳට මතක තියාගන්න. මෙතන දාලා තියෙන්නේ private. එතකොට directly මෙයාව access කිරීමේ හැකියාවක් මෙතන වෙන්නේ නැහැ. ඊළඟට method overloading කියන එකයි. එතකොට මෙතන මතක තියාගන්න එක් functions name එක calculator කියන class එක තියෙනවා. ඒක ඇතුලේ functions තුනක් ඉන්නවා. මේ functions තුනම එකම නම තියෙනවා. add කියන නම තියෙනවා. හැබැයි යාළගේ ඇතුලේ තියෙන parameters මෙතන integer, මෙතන double, මෙතන int තුනක් තියෙනවා. ඉතින් මේක කියන signature එක කියලා. ඉතින් signatures වෙනස්. ඉතින් බලන්න එකම function name එක සහ එකිනෙකට වෙනස් parameters තියෙන විදිහේ වෙලාවේදී අපිට එයාලා මෙතනින් object එක හදාගෙන තියෙනවා. ඒ object එක මෙතනදී system.out.println එකක් ඇතුළෙම මේක string කොටසක් එපාර මේක result එක අරගෙන තියෙන. එතකොට මේ object name.add කියන්නේ 5 සහ 10 කියන එක මෙන්න මෙයාට තමයි පාස් වෙන්නේ. එයා තමයි ඒක බාරගන්නේ. මොකද ගැළපෙන දෙකකට තියෙන්නේ මෙයා ඉන්න නිසා. දෙන්නෙකුට ඉන්නේ. හරි. ඊළඟ අවස්ථාවේදී ඒනකම නමින් බලන්න add කියන function හැබැයි pass කරන අගය අනුව එයා තෝරගන්නවා එයා execute වෙන්න ඕනේ මොකක්ද කියලා. එතකොට මෙන්න මේක තමයි ඊළඟට බලන්න variables මෙතන parameters තුනක් pass කරන අවස්ථාවේදී එයා add කියන එකට ගිහින් බලන variables integer variable තුනක් බාර ගන්න පුළුවන් කෙනෙක් ඉන්නේ මෙයා එයා execute වෙනවා. ඒකට අනුව answers දීම සිද්ධ වෙනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන inheritance මතක් කරගන්න. inheritance වලදී අපිට තියෙනවා මෙතන තියෙන persons කියන class එකක් තියෙනවා මෙතනදී. ඒක ඇතුලේ තියෙන එකම එක method එකයි show name කියන එක. එතකොට මේ string variable එක තියෙනවා. ඒකේ මෙයාව call කරොත් මේ persons එකට ගිහින් මෙතෙන් මේ variable එකට දාන නම පෙනීවි. එච්චරයි. ඉතින් මෙතන වෙන class එකක් තියෙන්නේ. ඒ class එකේදී extend කරලා තියෙනවා මෙතන persons කියන එක. ඒ කියන්නේ persons ගේ නම මෙතන class එකේ තියෙන සියලු දේවල් මෙයාට inherit වෙනවා. ඒ කියන්නේ අපිට දෙමාපියන්ගෙන් ඥාන වලින් එනවා වගේ. ඒක මේ වෙනවා. එතකොට double salary කියන එක ගත්තාම salary කියන variable එකක් මෙතන තියෙනවා. ඒක පාවිච්චි වෙලා තියෙනවා මේ මෙතන show salary කියන එකේදී. එතකොට මේ වෙනම class එකක් ඒකේ ඇතුලේ function එකක් තියෙනවා. ඒක ඇතුලේ තියෙන variable එක use කරගෙන. ඊළඟට මේ employee කියන class එකේ තමයි අපි main method එක තියෙන්නේ. ඒකෙදි employee e1 equal employee කියලා මේ employee class එකට හදාගෙන තියෙන object එක ඒක පාවිච්චි කරලා name කියන variable එකට අගයක් දානවා. කොහොමද එහෙම දාන්නේ? name කියන variable එකක් නැහැ මේකේ. හැබැයි මේ persons එක extend කරාම persons class එකේ තියෙන මෙන්න මේ name කියන variable එකත් මෙතෙන්ට මෙයාට access කරන්න පුළුවන් වෙනවා. අන්න ඒක නිසා name වලට අගයක් දාන්න පුළුවන් මේ වෙන class එකක්. ඊළඟ salary කියන එකට 50000ක් දාලා තියෙන variable එකට. ඒක ඉතින් මෙතන තියෙන එකනේ කොහොමත් පුළුවන්. ඊට පස්සේ
show name කියන ෆන්ක්ෂන් එක මේ ක්ලාස් එකේ නෑ